විශේෂයෙන්ම එක පැත්තකින් ඩග්ලස් දේවානන්ද අපේ හිටපු අමාත්‍යතුමන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ජොහාන් ප්‍රනාන්දු අපේ පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක පැත්තකින් ආණ්ඩුව ඩයස්පෝරාව සතුටු කරන්න අවුරුදු ගණනාවක් LTT ක්‍රස්තවාදය අතහැරලා ක්‍රස්තවාදයට විරුද්ධව උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ආපු අයව අත්අඩංගුවට අරගෙන උත්සාහ කරනවා ක්‍රස්තවාදීන් බඩපත් ගන්න. අනිත් පැත්තෙන් ක්‍රස්තවාදීන් විදිහට මේ රට ක්‍රස්තවාදයේ වපුරපු වෙනම රාජ්‍යයක් ඉල්ලපු අයගේ අවශ්‍යතාවය නිශ්චය කරන්න ආණ්ඩුව තව පැත්තකින් කටයුතු කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුව දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට නායෑම් ගම් වතුරෙන්ට පීඩාවටපත් ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ඒවා යට ගහන්න ආණ්ඩුවේ දේශපාලන මර්ධනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් එක පැත්තකින් LTT ඩයස්පෝරාව සතුටු කරන්න ඩග්ලස් දේවානන්ද ඇමතුමා වගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ඇවිල්ලා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා අමාත්‍යාංශ දරලා උතුරේ ජනතාවට වැඩ කරපු ඒ වගේම කීප වතාවක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන්න උත්සාහ කරපු മന്ത്രിවරයාව හිටපු മന്ത്രിවරයාව ගෙනල්ලා අත්අඩංගුවට ගන්නවා පරණ සිද්ධියක් සම්බන්ධයෙන්. ඉතින් අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ජනතාවගේ හඬ ජනතාවගේ ප්‍රශ්න කතා කරනකොට ඒව යටපත් කරනත් ආණ්ඩුව එක පැත්තකින් මර්ධනය පාවිච්චි කරනවා. මන්ත්‍රීතුමා දැන් මේ වෙනකොට අපිට එහෙන ඔබතුමාවත් ඉක්මනටම අත්අඩංගුවට ගන්නවා කියලා මේ කතාව වෙනවා. මම ඕක 2015 ඉඳන් අහනවා. ඒ ඉඳන් මාව අත්අඩංගුවට ගත්තා කියලා අපේ ගමන නවත්තන්න බෑ. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ අත්අඩංගුවට ගැනීම තුල එක පැත්තකින් LTT ක්‍රස්තවාදී ඩයස්පෝරාව සතුටු කරවන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් ගම් වතුරට ආපදාවට ලක් වෙච්ච ජනතාවට දෙන සහන ටික තව කල් දා ගන්න පුළුවන් කියලා. ඒ ඇතුළට නාම රාජපක්ෂවත් දාගත්තොත් තව කාලයක් ගන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුවට වැරදිලා. ඉතින් ආණ්ඩුවේ මර්ධනය සහ ආණ්ඩුවේ ලාමක මානසිකත්වය හරි ලාමකයිනේ. හරි පොඩි ළමයි වගේ හිතන්නේ. දැන් මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් ඇවිල්ලා තියෙනවා පළාත් සභා මැතිවරණය අවුරුද්දක ප්‍රශ්න දාන්න ඕනේ කියන කතාව. ආණ්ඩුවේ මැතිවරණ තියන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. පළාත් ප්‍රාදේශ සභා මැතිවරණ වල ප්‍රතිඵල දැක්කම ඒ වගේම අද ආණ්ඩුව කොච්චර අපෝසත් වෙලා තියෙනවද කියන කාරණේ දිහා බැලුවම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ හොඳම දේ මැතිවරණ තියන්න. අපි මැතිවරණ වලට සූදානම් ඔබත් සූදානම් වෙන්න ජනතාවට අවස්ථාව දෙන්න ජනතාවගේ සැබෑ මතය ප්‍රකාශ කරන්න. ඒක මේ ඩයස්පෝරාවට ඕන විදියටවත් යම් සංවිධාන වලට ඕන විදියටත් NGO වලට ඕන විදියටත් තමන්ගේ දේශපාලන මතය හසුරුවන්නේ නැතුව අපි දැක්කනේ පහුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙච්ච සිදුවීම. ඉතින් අනේ වෙන ආණ්ඩුවල ඇමතිවරු වැරදි. මේ ආණ්ඩුවේ නිලධාරීන් වැරදි. දැන් නිලධාරී ඉල්ලාස් වල වැඩක් නැහැ. එhmenan ඇමතිවරු ඉල්ලාස් වෙන්න ඕන. අග්‍රාමාත්‍යවරු ඉල්ලාස් වෙන්න ඕනේ. එහෙමනම් නැත්තම් මේක අර තිරිකුණාමලේ බුදු පිළිමයක් තැන්පත් කරන්න ගියාම බුදු පිළිම වහන්සේ වඩම්මගෙන ගිහිල්ලා පොලිසිය තැන්පත් කරා වගේ printing machine එක ගාලා පොලිසිය තියන්න ඕනේ. මොකද මේකේ අවසානයේ කියයි printing machine එක තනියම මේක print කරගෙන කියලා. ඒ හින්දා දැන් තියෙන්නේ machine එක ගෙනල්ලා පොලිසිය තියාගන්න. ආරක්ෂාව පිණිස. machine එකේ ආරක්ෂාව පිණිස. ඒ හින්දා මේ පොඩි ළමයි වගේ මේ ආණ්ඩුව ජනතාවට තමන් දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට මේ හැම එකක්ම යට ගහන්න ජනතාවගේ මනස වෙන පැත්තකට යොමු කරන්න උපරිම උත්සාහයක් දරනවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් අද
අලුත් අවුරුද්දක් ආවා. මොකද අලුත් මොන වගේ බලාපොරොත්තුවක් තියෙන්නේ? මම එක පැත්තකින් මේ රටේ සංස්කෘතිය ආගම දහම මේ රටේ ඒකීයත්වය සහ මේ හෙළ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච මේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න විශාල අභියෝගයක් තියෙනවා. ඒ වගේම ඩයස්පෝරා LTT ඩයස්පෝරා මේ ඩයස්පෝරා කිව්වම මේ ලංකාවෙන් පිට ජීවත් වෙන සියලුම දමිළ මුස්ලිම් සිංහල ශ්‍රී ලාංකිකයෝ නෙවෙයි. LTT මතවාදයේ දන ඩයස්පෝරාවගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ආණ්ඩුව අවුරුද්ද මුලදිම වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ අභියෝගයකට අපිට රටක් විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් ආණ්ඩුවත් තේරුම් ගත යුතුයි මේ ක්‍රියාකාරකම් රටෙන් පිටත ජීවත් වෙන LTT ක්‍රස්තවාදීන්ට ඕන විදිහට මේ රටේ තීන්දුව తీරන ගන්න ගියොත් ඒ තුල නැවත වතාවක් මේ රට අගාධයට ඇදගෙන යනවා මිසක් මේ රට ගොඩනගා ගන්න බැරි වෙනවා. මම හිතන්නේ මේ අලුත් අවුරුද්ද තුල එක පැත්තකින් ආපදාවට ලක් වෙච්ච ජනතාව නැවත ගම්බිම් වලට ගිහිල්ලා තමන්ගේ නිවස්වල හෝ ආණ්ඩුවෙන් දෙන ඉඩම් කට්ටිවල පදිංචි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. අසීමිත බදු බරක් තියෙනවා. ඉතින් ඒ බදු බර තුල ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. තවත් පැත්තකින් ඩයස්පෝරාව LTT ඩයස්පෝරාව තුල අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්න අපි දැක්ක එක පැත්තකින් පිල්ලයන් අතරමඟට අරන් තියෙනවා. ඩීఓ ගහලා තියෙනවා. හැබැයි මේ දෙන්නම ඩග්ලස් එවන්ද ඇමතුමත් පිල්ලයන්ුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ආපු අය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ඇවිල්ලා ආණ්ඩුව කාගේ අවශ්‍යතාවයද මේ ඉෂ්ට කරන්නේ. දැන් පිල්ලයන්ගේ කිව්වේ පාස් කුරුද කියලා. හැබැයි ඩීఓ එකේ පාස් කුරුද සම්බන්ධයක් සඳහන් වෙලා නැහැ. දැන් ඩග්ලස් එවන්ද ඇමතුමාට දැන් අවුරුදු ගණනාවකට කලින් ආරක්ෂාවට දීපු තුවක්කුවක් සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. දැන් එහෙම ගැටලුවක් තිබ්බනම් මෙච්චර කල් මොකද කරේ පොලිසිය? දැන් මේ හැම එකටම නිලධාරීවක් කියන්න ඕන නම් මේවා යට ගහපු අය ගැනත් හොයන්න. එහෙමනම් ඒ හින්දා මේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ තුන්වෙනි පාර්ශ්වයක් සතුරු කරවන්න. ඒතකොට දැන් මන්ත්‍රීතුමා අපි දැක්ක ගෝඨාභය මහත්තයා අවුරුදු දෙකමාරක් ගියා. මේ අවුරුද්ද තාම අවුරුද්දයි තව නිකන් සාමාන්‍ය විදිහට ආණ්ඩුවට යම් දෙයක් වුණොත් මේ රට බාර ගන්න නාමල් සූදානම් කියලා අපි දැක්ක ඊපෙරේද කියන කොහොමද? නෑ පළවෙනි කාරණය තමයි අපි මේ ආණ්ඩු පෙරලලා ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා ආණ්ඩු ගන්න අය නෙවෙයි. අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ ආණ්ඩු පෙරලෙන්න ඕන. ආණ්ඩු මාරු වෙන්න ඕන. යම් කිසි එකකින් මේ ආණ්ඩුව අතරමඟදී මැතිවරණයකට යන තීන්දුව කරොත් මම හිතන්නේ හොඳම දේ මැතිවරණයකට යන එක. මැතිවරණයකට ගිහලා ජනතාවට අවස්ථාව දෙන එක තමන්ගේ ආණ්ඩුවක් තෝරගන්න එක. ඒකට කවුද සූදානම් කවුද නැත්තේ කියන එක නෙවෙයි වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ ආණ්ඩු මාරු වෙන්න ඕන. එතකොට හදිසියක් වුණොත් නාමල් සූදානම්ද රට බාර ගන්න? මම දන්නේ විපක්ෂයක් විදිහට අපි ඕනෑම වෙලාවක මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට අපි සූදානම්. ඒක නාම රාජපක්ෂද තවත් කෙනෙක්ද කියන කාරණා අපි එදාට කල්පනා කරමු. අද අපි කළ යුත්තේ අද කළ යුතු දේ. ඉතින් අද කළ යුතු දේ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ රාජ්‍ය ආයතනවල තියෙන ගෞරවය ආරක්ෂා. දැන් පොලිසිය විනාශම කළා දාලානේ. දැන් පස් කපන මිනිස්සෙක් ඇල්ලුවා මේ පස් කපන අල්ලපු නිලධාරියට ගහලා පන්නලා පස් කපපු මිනිහා එළියට දානවා. ආණ්ඩුව ඇමතිවරු ගිහිල්ලා. ගංජා හේනක් ඇල්ලුවා മന്ത്രിවරයෙක්ට අයිති කියලා කියන ඒ ගංජා හේන අල්ලු පොලිසිය නිලධාරියට පාරේදී ගහලා ඔහු മന്ത്രിවරට ගැහුවා කියලා හිරේ දානවා. හැබැයි ඒක මාධ්‍ය ගියාම ඒ මාධ්‍ය ආයතනේ වහන්නත් TRC එකට යවනවා. දැන් හිරු මාධ්‍ය ආයතනට වෙච්ච ඉතින් අපි දැක්කනේ. ඒ වගේම ආපදාවක ලක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරොත් මාධ්‍ය ආයතන දෙන මාධ්‍ය ආයතනය විසින් දැනුවත් කරාම ඒ මාධ්‍ය ආයතනේ මර්ධනය කරන්න උත්සාහ කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්පූර්ණ දේශපාලනීකරණය ලක් වෙලා තමන්ගේ අනසකට ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාරණා ඔස්සේ මම හිතන්නේ අපි කවුරුත් ආණ්ඩු ගන්න කලින් මේ රටේ ආයතනවල තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න මේ නිලධාරීන්ගේ තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න සහ මේ රටේ පුරවැසියාගේ ගෞරවය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. මන්ත්‍රීතුමා දැන් අපි දකිනවා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගයේ එකතු වීමේ ලොකු සූදානමක් තියෙනවා. එහෙම වුණොත් ඔබතුමාට තවත් කාලයක් බලන් ඉන්න විපක්ෂ ናයකයෝ රටේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාටත් කලින් මම තමයි කිව්වේ මේ දෙන්න එකතු වෙන්න ඕනේ කියලා. මොකද මගේ දේශපාලනේ අපේ තාත්තා කියලා තියෙන දේශපාලනේ බෙදලා කොටලා වෙන් කරලා කරන දේශපාලනයක් නෙවෙයි. එකතු වෙලා යන දේශපාලනයක්. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ කට්ටිය එකතු වීම, ඒ කට්ටිය මතවාදීව එකතු වීම හොඳ කාරණයක්. ඒක විය යුතු කාරණයක්. ඒක වෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. මොකද මේ පක්ෂ දෙකෙන් මම නැති නිසා. මම හිතනවා මේ රටේ බෙදිලා වෙන් වෙලා දේශපාලනය කරපු කාලේ අවසන්. ඉතින් ඒ හින්දා අපි යම් මතවාදීව එක මත දරන එක අදහස් දන්න පිරිස එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. අලුත් අවුරුද්දද පරණ අවුරුද්දද කියලා නෑ අපි මර්ධනයට මුහුණ දෙනවා බලමු. දැන් ආණ්ඩුවට අපි කියන්නේ අපි බලමු. හැප්පිලා බලමු. සමහරු කියන මේ ආණ්ඩුව ඔබතුමන්ලත් එක්ක ඩීල් එකක් ගහනවා කියලා. මේ හොරු කියලා ඒ පුද්ගලයන් අරන් නිදහස් කරලා ඒ පුද්ගලයාගේ තියෙන වැරදිත් නැති කරන තත්ත්වයේ එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම ඉතින් මේ ආණ්ඩුවේ එහෙම සමහරු හිතන එක සාධාරණයි. මොකද මේ ආණ්ඩුවෙත් ඉන්න අපේ ආණ්ඩුවේ හිටපු අය. දැන් මේ ආණ්ඩුවේ ඉන්න සමහර ලොකු පුටුවල වාඩිලින් නායකගේ බාප්පලා හිටිය අපි එක්ක. මාමලා හිටිය රනිල් මහත්තයා එක්ක. දැන් මුණුබුරෝ ඉන්නවා මේ ආණ්ඩුව එක්ක. ඉතින් එහෙම හිතුවම සමහරුන්ට හිතෙනවා ඇති මේ දෙකොල්ල අතර යම් අවබෝධයක් තියෙනවා කියලා. හැබැයි එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපිට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි ඒවට වෛර කරන, ඉරිසියා කරන මේ පරම්පරාවෙන් දේශපාලනය කරන අයට
ඉරිසියා කරන එක අපි අපේ දේශපාලන ප්‍රතිපත්තිය නෙවෙයි. අපි අපේ ප්‍රතිපත්තිය අපි එක තැනක හිටියා. ඒ අයගේ වෙනස ඒ අය හැම පක්ෂෙම නෑදෑයෙක් ඉන්නවා. ඒව ආණ්ඩුවේ ඉන්න අය. ඒ හින්දා අපිට ආණ්ඩුව එක්ක ඩීල් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් අපි ආණ්ඩුවටත් කියන්නේ ඔබ එදා කියපු බොරුව අද බොරුව බවට තහවුරු වෙනවා. ඒ තහවුරු වෙනකොට ඔබ අසරණ වෙනවා. ඒක දැන්වත් බොරු කියන්න එපා. මොකද අද කියන බොරුව හෙට බොරුවක් බවට තහවුරු වෙනවා. බොරුවක් බවට තහවුරු නම් ඔබ තවදුරටත් අසරණ වෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ නාමල් රාජපක්ෂ කියන චරිතය ආණ්ඩුව කියන තරම් හොර වැඩ කරලා නැහැ. පුළුවන් නම් අල්ලන්න කියලා දැනුත් කියන්නේ. ආණ්ඩුව කියන තරම්වත් ආණ්ඩුවයි හීනෙන් දකින්න තරම්වත් හෝ මේ අය මේ කියන ඩොලර් බිලියන 18 තියෙනවා නම් මං කියන්නේ අරගෙන එන්න. ලැම්බෝගිනි 18 තියෙනවා නම් අරගෙන එන්න. බකින්ගම් මාලිගාව තියෙනවා නම් ගේන්න. ඒකට දියුණු ප්‍රකාශ වුණා නම් මං ඒකත් දෙන්නම්. ඒ හින්දා අපි කියන ඒවාද එයාලා කියන ඒවාද නෙවෙයි. අපි එයාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ වෙලාවේ රටට ඩොලර් අවශ්‍ය වෙලාවක් මගේ ඩොලර් බිලියන 18 ඉතාමත් කඩනමින් උගන්ඩාවෙන් අරගෙන එන්න කියලා මං ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ. හරි